විදිහට කොහොමද ඊයේ ලස්සන ලයිව් එකක් ආවා. ලයිව් එකේ අන්තිමට පොඩි ප්‍රශ්නයක් වුණා. ලයිව් එකට ආවයි දන්නව ඇති මොකද්ද කියලා. රත්නපුරේ සෙන්චුරි එකේ වැඩ කරන අයියා කෙනෙක් මගෙන් පොඩි නියමයක් ඉල්ලුවා. සෙන්චුරි එකට එන්න කිව්වා කතා කරන්න. 11ට එන්න කියලා කිව්වා. මට මගේ ගෙදර වැඩයි ළමයි වැඩයි පතල් වැඩයි ඉන්නේ 11ට එන්න ටයිම් එකක් තිබ්බේ නෑ. මොකද එයා සෙන්චුරි එකේ වැඩ කරන කෙනෙක් නයි. ඉතින් 11 වෙනකන් විතර නෙමෙයි දිගටම ඇතුලේ වැඩනේ. මම දැන් යන්න හදන්නේ එයා හම්බෙන්න. මොකද වෙන්නේ කියලා බලමු. තනියෙන් ආවේ කවුරුත් නෑ. තනියෙන් ආවේ. ඊයේ පට්ටම් වදයක් දුන්නා ලයිව් එකට ඇවිල්ලා. මම කොයි ඉතින් කතා කරන්න දෙයක් තියෙනවා නම් හම්බෙලා කතා කරමු කියලා. ඒතකොට කිව්වා සෙන්චුරි එකට එන්න කියලා 11ට. ඔන්න මම දැන් ආවා. දැන් වෙලාව නම් 2:05යි. ගිහලා බලමු මොකද ඉන්නේ කියලා. තව දෙයක් කියන්න තියෙනවා. ඔය සාමාන්‍යයෙන් කොන්ද පණ නැති පිරිමි මාත් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද මං හිතන්නේ උන්ට වඩා පිරිමි ගතියක් මගෙන් පේනවා. උන්ට වඩා පිරිමි ගතියක් මගෙන් පේනවා. ඒකින්ද උන් පට්ට ඇරියස් එකක් තියෙනවා මාත් එක්ක. ඒ වගේ කෙනෙක් තමයි දැන් මම ගේම් ඉල්ලේ. මං ආව මෙතනට ඇතුළට ගිහලා බලමු මොකද ඉන්නේ කියලා මොනවද දන්නේ නැහැ. ගිහලා බලමු මොකද ඉන්නේ කියලා. මං කාටවත් කරදරයක් හිංසාවක් කරන මිනිස්සු ඉන්නේ මේක ඉන්න මගේ පාඩුවේ ඉන්න දෙන්න එච්චරයි මං ඉල්ලන්නේ. මට මෙයා බ්ලොක් කරලා දාලා මේ වැඩේ අතහැරලා දාන්න තිබ්බා. ඒත් ඉතින් ආයි account හදාගෙන ගිහලා මට වදයක් දෙනවනේ. ඒකයි මං එන්නේ ඉතින්. හරි අපි උඩට ගිහලා බලමු මොකද ඉන්නේ කියලා. සෙන්චුරියා අර තියෙන්නේ බෝඩ් එක. ඔන්න මම සෙන්චුරි එකට ආවා එහෙනම්. මදුසංක කියලා කෙනෙක් වැඩ කරනවද මේකේ? මදුසංක මොකද්ද නම් දන්නේ මට මේ 11ට එන්න කියලා කොහොම හම්බෙන්න මට පොඩ්ඩක් පරක් වුණා එන්න. මදුසංක මදු කියලා තියෙන TikTok එකේ නම. දන්නේ නැද්ද කවුද කියලා? මට හරි වදයක් දුන්නා හිල්ලා මේ එක කියලා එන්න කියලා කොහොම හම්බෙන්න ආවා ඉන්නවා. එයා ඉන්නවනම් කතා කරන්න මොකක්ද දන්නේ නැති කතා කරගන්න. මේ නම්බර් එක දෙන්නම් කෝල් එකක් දෙන්න කියනවාද? එහෙම කෙනෙක් ඉන්නවනම් කවුරු හරි. අද ඉන්නවා කියලා පොඩි 11ට එන්න කියලා කිව්වා මට පොඩ්ඩක් වැඩ හිත කරක් වුණා එනේ. සෙන්චුරි එක වැඩ කරනවා කියලා කිව්වා. මේක වැඩ කරනවා. ඔව් රත්නපුරේ. මම නම්බර් එක දෙන්නම් කෝල් එකක් දෙන්න කියනවාද? මට දැන් බබා ගන්න යන්න ඕනි මේ පරක් වෙනවා. ඔව් නම්බර් එක. 6280ද? කවුරු හරි එහෙම කෙනෙක් ඉතින් මගේ ලයිව් එකට ආවනම් මට එන්න කියපු කෙනෙක් කවුරු හරි ඉන්නවනම් කෝල් එකක් දෙනවා එන්න කිය. චමි. ඔව්. එහෙම දන්නේ මැනික් කියලා රත්නපුර කියලා ඇත්තේ TikTok එකේ. එතකොට දාන්න. යනවා. ඔන්න මදුසංකව බලන්න ගියා. මගෙන් ගේම ඉල්ලපු අයියා බලන්න ගියා සෙන්චුරි එකකට. තනියම ගියේ එහෙම කෙනෙක් නැහැ. ඉතින් මම ඔය මේ මාත් එක්ක ඇරියස් තියෙන පිරිමි භාග වලින් ඉල්ලන්නේ මගෙන් ගේම ඉල්ලන්න එපා. මං අහිංසකව පැත්තක පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. එතකොට මේක මගේ මම පොරක් කියලා කියන්න හදනව නෙමෙයි. මේක මගේ ගැට. මේක මගේ හයිය. මං කාටවත් ඔලුව පාත් කරගෙන ඉන්නේ නැහැ. මම වැරද්දක් කරන්නේ නැති හින්දා. ඒ අයියයිලා දස වදයක් දුන්නා. රත්නපුරේ ඉන්නකෝ එන්නකෝ හම්බෙන්න කිව්වා කතා කරන්න. ඔන්න ආවා. චණ්ඩි දැහුවා. චණ්ඩියක් නන් නෙමෙයි. චණ්ඩි තම පෙන්නලේනවා. එහෙම දෙයක් උන්නේ නැහැ. මිනිහා නෑ. මිනිහා මම ඔන්න කියන්නේ මයින් ගෙන් ඉල්ලන්න එපා. පාඩුවේ ඉන්න. ඔයගොල්ලන්ට මගේ TikTok බලන්න කැමති නම් මගේ ලයිව් එකට එන්න කියලා මම බ්ලොක් කරලා දාන්න. එච්චරයි. ඉතින් නැතුව ප්‍රශ්නයක් නෑ. මම ඉතින් මගේ පාඩුවේ වැඩක් කරන කෙනෙක් නේ. හරි එහෙනම් කට්ටියටම බුත් සරණයි.